හරි ළමයි අද අපි බලමු කොහොමද නැනෝ බනානා ෆ්‍රී ගන්න කියලා. මේක අන්ලිමිටඩ් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට ඊමේල්ස් කිහිපයක් තියෙනවා නම් හොඳටම ප්‍රමාණවත් මේකෙන් යම්කිසි වැඩක් කරගන්න. හරිද? ඉතින් කියලා දෙන්න සේරම ඉවරනකම් අහන් ඉන්න කියලා මම වාකින් ඉල්ලනවා. හරි. එතකොට මේ සයිට් එක තමයි ෆෙලෝ. හරිද? ෆෙලෝ AI එක. ඉතින් අලුතෙන් ආවේ එකයි. ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරිද? ලොකු වැඩක් කරගන්න පුළුවන් ෆෙලෝ AI එකෙන්. ඉතින් හරිම ලේසි. ෆෙලෝ කියලා ගාපුවම එන ෆස්ට් රිසල්ට් එකෙන් ඔයාලට Gmail එක දීලා ඔයාගේ account එක හදන්න පුළුවන්. එතන මේකට ඔයාලට පේනවා Nano Banana Pro එක access. හරිද? normal එකක් තියෙනවා. දැන් මම realistic image prompt එකක් දීලා බලන්නම්. මේකෙන් ඇත්තටම හොඳ image ගන්න පුළුවන්. මම නිකන් දෙන්නම්කෝ cute black frog. Sorry, frog නේද? frog. කියලා බලමු නිකන්. මේ normal prompt එක. හරිද? මේක ඇඩ්වාන්ස් කරනවා නම් අපිට AI එකකින් prompt එක ලියලා එහෙම කරන්න පුළුවන්. ඒකට බලමු කොහොමද එන්නේ කියලා. දැන් ගොඩක් අර මම කියලා දුන්න AI දෙක තුනක් තියෙනවා Nano Banana Pro එක. නමුත් සමහරක් images වල පොඩි එනවා error එකක්. හරිද? ඒ error එක අතරම මම කියන්න තේරෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ජනරේට් වෙනවා but image එක මේ සමහරක් වෙලාවට ස්ටක් වෙනවා ජනරේට් වෙනවා. හරිද? ජනරේට් වෙලා සමහරක් වෙලාවට ජනරේට් වෙනවා නමුත් ස්ටක් වෙනවා. ඉතින් අර දැන් මෙහෙමනේ දැන් මේවා ෆ්‍රී. හරිද? totally free. ඒ හින්දා මේකේ third version එකේ ආර මේගොල්ලන් දෙන්න ඕන සැලකිලි සේරම දෙන්න දැන්. හරියට නිකන් අර flight එකක දැන් business class එකේ අයට සැලකිලි වැඩිනේ. ඉස්සෙල්ලාම champagne එකක් දෙනවා, ඊට පස්සේ menu එකක් දෙනවා, අවශ්‍ය කෑම තෝරගන්න. නමුත් ඕක ෆ්ලයිට් එක ඉක්කන මෙයාට නෑනේ. දෙන කෑම කන්න ඕන. රයිට්. ඉතින් අර ඒ වගේද රයිට් මේ බලන්න මේ එක්සලන්ට් දැන් මම මේ විස්ක් එකෙන් ඔය AI images generate කරන ඉඳ දන්නවා. ඒ කියන්නේ විස්ක් එක through මෙච්චර realistic ගතියට අපිට මේ PNG එකක් ඒ කියන්නේ හදාගන්න අමාරුයි. හරිද? වර්ඩ් වෙනවනේ. මේ තනි කරම රියලිස්ටික්. රයිට්? මේක මේ ඔයාට හිතුනොත් මේක AI නෙමෙයි මේක බොරුවක් කියන්න කියලා දැන් හිතද කියන මේක AIද මේක ඇත්ත පින්තූරද කියලා. ඔයාලා හොයාගන්න බෑ. ලොබ්වෙත් හොයාගන්න බෑ. මම නම් කියන්නේ මේක ඇත්ත පින්තූරක ඒ තරම රියලිස්ටික්. රයිට්? කිසිම අඩුපාඩුවක් නැහැ. දැන් විස්ක් එකේ ඇත්තටම මෙච්චර ක්වොලිටි දෙන්නේ නැහැ. හරිද? බලන්න දැන් ගහලා විස්ක් එකේ මෙච්චර ක්වොලිටි දෙන්නේ නැහැ. රීසන් ගොඩක් තියෙනවා ඒකට. දැන් අපිට ෆැන්ටසි ඉමේජ් එකක් නම් හොඳ ජෙනරේට් කරන්න පුළුවන්. නමුත් මේක හොඳ ඔපචුනිටි එකක් ඕගොල්ලන්ට. හරිද? සුපිරියර් ඔපචුනිටි එකක්. සල්ලි වහන්න පුළුවන් අම්බානෙකට. හරි. සල්ලි අම්බානෙකට වහන්න පුළුවන්. මේක through හරියට පටන් මේක කරගත්තොත්. හරිද? තේරෙනවද? free unlimited මචං. මොකද emails 10ක් වගේ තියෙනවා නම් මේකේ අර unlimited මේකේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රෙඩිට් 500ක් මේක නිකම්ම තියෙනවා. හරි. ඉතින් පොඩ Patreon එක පැත්තට යන්න ළමයි ඕගොල්ලන්ට මම Facebook monetization ගැන වීඩියෝ 3ක් දාලා දෙනවා. මේකේ මේ YouTube වීඩියෝ දෙකක් දාලා තියෙනවා. part 1 2 ලෙස හොඳ idea එකක්. කරගත්තොත් කොට ඕගොල්ලන්ට සුපිරි YouTube idea එකක් තියෙන්නේ ලබන අවුරුද්දවත් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ස්ටොක් මාකට් එකේ ලෝකෙ තියෙන හොඳම courses 5ක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා free access. ඒ වගේම ළමයි KDP වලින් ගොඩ යන්න පුළුවන්. මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට මම හොයපු අනික අදලා දෙනවා. ඒ වගේම මෙන්න මේ තමයි පෙන්නන්න ඕනේ. Facebook එකේ මම part 1 2 3 ලෙස part 3ක් දාලා තියෙනවා. මගේ මේ Facebook account එකක් තමයි මේක මම පෙන්නුවා. මේක හදලා සති දෙකක් වගේ වෙන්නේ. සති දෙකක් තුනක් වගේ.
වාට පෙන්න්නන්නද මෙතර පලල 934ක් තියෙනවා. සමරක් රීපේජ් කරහම මේක 30කින් 40කින් වැඩි වෙනවා. මොකද එක වීඩියෝ වයිරල් ගිහලා තියෙන්නේ. මේ තනිකර මොනිටයිසේෂන් වල තමයි මේක හැදුවේ. හරිද? වාට පේන දැන් 34 ඇති 939. තේරෙනවද? ඒ කියන්නේ මේ followers 1000 ගහ ගන්න මට සති කිහිපයයි ගියේ. හරිද? මොනිටයිසේෂන් ඔන් කරන්න පුළුවන් මේකේ තව ටික දවසකින්. මම මේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකට ගිහලා පෙන්නන ළමයි මේක බොරු නෙමෙයි. හරි. මේ රිවිස් කරලා තින් බොරු පෙන්න්න බෑනේ නේ. එතකොට මේ last 28 days වල 396ක් කියලා දෙන followers තව මේක මේ තව මේවා වෙනවා. හරි. content වලට ගිහලා පෙන්නන්නම්. මම මේක වීඩියෝස් 7යි දාලා තියෙන්නේ. හරි. තාම 7යි දාලා තියෙන්නේ. සම්පූර්ණම මම Patreon එකේ page එකක් හදන හැටි වීඩියෝස් ක්‍රියේට් කරන හැටි දැන් මේ ලංකාවට ක්‍රියේට් කරපේ නමුත් අරගම පිටරටට ක්‍රියේට් කරන එකක් හදලා තිනවා. වර වෙන එක වීඩියෝ එකක් වයිරල් ගිහලා දෙන සෑහෙනවා. වර වෙන 3,12,000ක් මේක බලලා තිනවා. මේක මාර විදිහට මේක දිච්චනවා. මේක 51,000ක් මේක 66,000ක්. ඉතින් මාර මැච් එකක් ගහන්න පුළුවන් මේවා හරියට කරොත්. දැන් accounts 5ක් හදලා තියෙන්නේ මම. ඉතින් පහම හැදුවේ මොනිටයිසේෂන් උදෙසාම තමයි. ඉතින් ඔක්කොම මුලින් ඉඳන් මම කියලා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් ඉගෙන ගන්න. ඒ වගේම තව පල්ලෙහාට ගියොත් graphic back 5000ක් දීලා තියෙනවා. ඒ වගේම AdWords stock එකෙන් සරලව මාසේ $100ක් වන හැටි. ඒ වගේම social media posts හදලා ගොඩ යන හැටි. ඒ වගේම similar content විසඳුම AdWords stock වල YouTube course එකකින් පිටින්ම තියෙනවා. ඒ වගේම Google AdSense course එකක් free දීලා තියෙනවා. right. ඒ වගේම free reels 4000ක් දුන්නා. ඒවා කොහොමද පාවිතා කරලා මේ වගේ Facebook, එතකොට TikTok, Instagram, YouTube ගොඩ යන්නේ කියන එක කියලා දුන්නා. ලොකු දෙයක් කියලා දෙලා තියෙන ළමයි. blogger themes 600ක් මේ ගොඩ යන්න පුළුවන් business වල free join ලා බලන්න. එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකේ නම තමයි fellow AI. link එක යටින් දාලා තියෙනවා page එකේ join වෙන්න කැමති join වෙන්න. එහෙනම් ජය